කාරණා ටික කියන්නේ මේ වෘක්ෂයන් ආශ්‍රිතව දැන් බෝධින් වහන්සේ ගැන මම ඉස්සලා කිව්වේ බෝධින් වහන්සේ ඒ වගේ මහා බලගතු ස්ථානයක්. සහ තව තවත් ස්ථාන තියෙනවා යම් යම් ආකාරයේ බල තියෙන කියන්නේ මේ විවිධ යක්ෂ කොටස් එහෙම නැත්නම් දේවතාවුන් වහන්සේලා වැඩ සිටින ස්ථාන. ඉතින් ඒ ස්ථාන වලට ගිහිල්ලා යම් විදියක ඔබට යම් කිසි රෝගයක් තියෙනවා නම් සුව වෙන්නේ නැති එහෙම නැත්නම් වෙන යම් මොනම හෝ ගැටලුවක් තියෙනවා නම් මේ ස්ථාන වලට ගිහිල්ලා වැඳලා පුදලා සුද්ධ පවිත්‍ර කරලා ඒ දුන් ඇල්ලීම ආදී කටයුතු කිරීම තුළින් ඒ ස්ථානවල යම් කිසි කෙනෙක් වැඩ සිටිනවා නම් එයා බොහොම සතුටුපත් වෙලා ඔයාගේ කර්මයක් බලලා ඔයාට උදව් කරන්න පුළුවන්ම අවස්ථාවක් නම් උදව් නොකරන්නේ නැහැ. මොන ඔය කියපු කරුණු ටිකට අනුව කොහොම සරලව කිව්වේ මේ ඔය සංකීර්ණ කාරණා. ඒතර බෝධින් වහන්සේ පිළිබඳව වුණත් මහා විශාල පැත්තක් වෙනම තියෙනවා ඒ බෝධින් වහන්සේ පිළිබඳව. සහ මේ රුක්ෂයන් වලට අධිග්‍රහිත දේවතාවුන් වහන්සේලා. එතකොට ඒ උන්වහන්සේලා තුල ක්‍රියාත්මක වෙන ශක්තියින් වෙන වෙනම තියෙනවා. එතකොට ඒකයි අර මම කිව්වේ අර මේ වගේ ස්ථානයක් පොඩ්ඩක් ඒ ස්ථාන චුට්ටක් සුද්ධ පවිත්‍ර කරලා යවට ගස් වලට හානි කරන්නේ නැතුව චුට්ටක් කොළ ඒ කියන්නේ බිම තියෙන කොළ එහාට මෙහාට කරලා චුට්ට ලස්සනට එතන හදලා සුවඳ දූපයක් වගේ දැල්වන්න පුළුවන් නම්